හායි කොහොමද? ඔන්න ඉතින් ටික දවසකින් නම් මට ආසාවක් තිබුණා ගුලාබ් ජාමුන් ගෙදර හදලා try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මම දැන් හදන්නේ අනිත් ඔයාලවත් එකතු කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. එහෙනම් එන්නකෝ ඔයාලත් මාත් එක්ක ගුලාබ් හදන්න. එන්න යා. ඔන්න මම මේකට දාගත්ත මිල්ක් පවුඩර්. ඒ කියන්නේ කිරි පිටි ග්‍රෑම් 100යි, පාන් පිටි මේස හැඳ 2යි, බටර් මේස හැඳයි, බේකින් පවුඩර්, තේ හැඳයි. මේක අඩු වැඩි වශයෙන් ඔයාලට කැමති විදිහට දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි මේක හොඳට අනා ගන්න ඕනේ. මම මේ අත හොදලා අනන්නේ. නිසා අපි බැනගෙන එහෙම ඉන්න එපා හරිද? ඉතින් අත හොදලා ඔයාලටත් මේක හොඳට අනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක්. මම මෙතන ගත්තේ චූරි පැකට් එක. ඔයාලට ඕන නම් ලොකු පැකට් එකක් උනන් දාලා හදා ගන්න පුළුවන්. ඔයාලා හදන ප්‍රමාණය අනුව. ඊට පස්සේ අනාගත්ත පිටි ටික මෙන්න මේ විදිහට අනලා අපි චුට්ටක් වෙලා වහලා තියා ගන්නවා ෂුගර් සිරප් එක හදනකම්. හරි දැන් අපි ෂුගර් සිරප් එක හදා ගන්නවා සීනි. ඊට පස්සේ අපි දාගන්නවා සීනි එක වැහෙන්නම වතුර. සීනි එක වැහෙන්න දාගන්න ඕනේ. අමතක කරන්න එපා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ රෙසිපි එක දාන්නම්. හරිද? ඊට පස්සේ අපි මේකට දාගන්නවා දෙහි බිංදු 2-3ක් එනසාල් ඇට 3ක් විතර මෙන්න මේ විදිහට මේ ආකාරයට දෙහි ඇට තියෙනවා නම් ඒව අයින් කරගන්න. ඊට පස්සේ හොඳට මේක හැඳි ගන්න ඕනේ. හොඳට හැඳි ගා ගන්න ඇඟේ තියෙන උපරිම ශක්තිය දාලා හැඳි ගා ගන්න නැත්නම් මේක රසට එන්නේ නැති වෙයි. හොඳ ඕන අපි නම් දන්නේ නැහැ. ඊට පස්සේ අපි අත් දෙක හොදගෙන හොඳට මේ විදිහට මේක බෝල කරගන්න ඕනේ. ඔයාලට බෝල කරගන්න කැමති විදිහකට බෝල කරගන්න පුළුවන්. අතේ තියලා බෝල කරගන්න පුළුවන්. පිඟානක දාලා කරකවල බෝල කරගන්න පුළුවන්. කැමති විදිහකට ඔයාලට මේක හදාගන්න පුළුවන්. හරිද? මේ මගේ මැජික් දක්ෂතාවයෙන් ටිකක් ඔයාලට පෙන්වන්න හිතුණා. හරි ඒ කතාව වැඩක් නැහැ. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා හොඳට තෙල් දාගන්න ඕනේ. මොකද දැන් අපි ගුලාබ් ටික බැදගන්න තමයි හදන්නේ ගැඹුරු තෙලේ. ගින්දර අඩු කරලා බදින්න හොඳේ නැත්නම් ඔයාලට කරකුට්ටම් වෙච්ච කළු පාට අඟුරු බෝල තමයි කන්න වෙන්නේ. හරි. දැන් මම මේ ටික බැදගෙන ඉවරයි. මෙන්න මේ තියෙන්නේ ෆයිනල් අවුට්පුට් එක. ලස්සනයිනේ. මම මේ කුඩින් කජු ටිකකුත් දාගත්තා. ඔයාලට කැමති නම් ආමන්ඩ් උනත් දාගන්න පුළුවන්. මං කියනට ඔයාලා මේක නිකන් try කරලා බලන්න. රසට ආවත් ගෙදර ඉඳන් කන්න නැත්නම් ඉතින් කඩෙන්ම කන්න ඉතින්. හරි එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.